හැමෝටම අයබෝන් කියලා පිළිගන්නම් මගේ YouTube channel එකකින් අද අපි කතා කරන්නේ AI use කරලා විනාඩි භාගයෙන් thumbnail එකක් මාරම quality එකට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අද අපි හදන thumbnail එක හදන title එක තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් thumbnail එක හදන කලින් ඔයගොල්ලන්ගේ title එක ඔලුවට ගන්න. ඉතින් අද අපි හදා කරන්නේ AI use කරලා thumbnail විනාඩි 5න් හදමු කියන title එකට තමයි අද අපි thumbnail එක create කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඉස්සලාම එකට ඔයගොල්ලෝ Google Chrome එක open කරගන්න. ඔයගොල්ලන්ට මේකට ඕනම web browser use කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන search කරගන්න Gemini කියලා. ඊට පස්සේ Gemini කියලා මේව කරලා මෙතන ගහගන්න Gemini Nano Banana කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න මෙන්න මෙතන උඩින්ම තියෙන link එක මෙන්න මේක click කරගන්න. ඊට පස්සේ මෙතන try Nano Banana කියන එක දෙන්න. ඊට ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට type කරගන්න. Please make YouTube thumbnail for this title. ඊට ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මෙතන ස්පේස් 4ක් විතර තියාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ අපේ ටයිටල් එක මෙතනට ගෙනල්ලා පේස්ට් කරගන්න. අයියෝ යාර මේක ඩිලීට් වුණා. හරි දැන් මේක පේස්ට් කරගන්න. ඊට ඔයගොල්ලන්ට මේක තියෙන්නේ සබ්මිට් කරන්න. සබ්මිට් කරන කලින් ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් බලගන්න මේක මෙන්න මෙතනින් දෙන්න pro කියන එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මේක සබ්මිට් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් Nano Banana Pro එක loading වෙන ගමන් මේ වෙලාවේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් අපේ channel එක subscribe කරන්න. මොකද ඒකත් මේක අපිට දෙන ලොකුම ලොකු උදව්වක්. ඒ වගේම මේක ගොඩක් කර share කරන්න. මොකද අපිට views එන්නේ නැහැ videos වලට. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් අපේ super thumbnail එක මාරම quality එකට ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් මේ වගේ thumbnails දාන්නේ සාමාන්‍ය super video editors ලා photo editors ලා කාටම මාරම quality එකක් දැන් download කරගමු. ඉතින් අද මේ වීඩියෝ එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ thumbnail එක හරි. මම පෙන්නන්න මම එක්ක නැත්තම් දාන්න ඉන්න thumbnail එක මොකක්ද කියලා. අපි තාම ඩවුන්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ එක්ක අනිත් වැඩන thumbnail එක. ඉතින් මේ දෙකෙන් එකක් මම අනිවාර්යෙන් දානවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒක බලන්න. ඉතින් මේ වෙනකොට අපේ thumbnail එක මේකට ඩවුන්ලෝඩ් වෙලාද? ඔව් ඩවුන්ලෝඩ් වෙලා අපි දැන් මේක සේව් කරගමු. ඊට මේ close කරන් අපි ආයෙත් file folders වලට යන්න. ඊට සොකරන් බලාගන්න මෙන්න මෙතන උඩටම ඇවිල්ලා තියෙනවා. ඊට සොකරන් මෙන්න මේකට අපේ super thumbnail එක හදාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ කොහොමද? අනිවාර්යෙන් මේක වීඩියෝ හොඳට like කරන්න. තවත් යාළුවන්ට වටිනවා කියලා හිතන අනිවාර්යෙන් මේක share කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකක් සෙට් වෙමු. මම ලස්සන සංජය. හැමෝටම සුබ දවසක්.